තවද ඔහු ලොකු කුඩා දුප්පත් පොහොසත් දාස නිර්දාස යන සියල්ලන්ට තමාගේ දකුණ අතේ හෝ නළලේ හෝ ලකුණක් තබන්නට සැලැස්විය. ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය ඔහුගේ නාමය අහගවන අංකය හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලයට ගන්නටවත් විකුණන්නටවත් ඉඩක් නොතැබීය. එලිදරව්ව 13 වෙනි පරිච්ඡේදය 16 සිට 17 ශුද්ධෝ බයිබලය. මිනිසෙකුගේ ජීවත් වීම තීරණය කරන ආර්ථිකය පිරීලා තියෙන්නේ විකිණීම් සහ මිලදී ගැනීම් වලින් බව අප දන්නවා. අවුරුදු 2000කට පෙරදී මේ සංවේදී ආර්ථිකය ගැන ජේසුස් වහන්සේ දුන්නේ බරපතල අනාවැකියක්. අපි පුදුම වෙමින් බලා ඉන්නේ ඒ අනාවැකිය ඉටු වෙන විදියයි. නෝට්ටු කාසි භාවිතය අඩු කරන්නට ආපු චෙක් පත්වලට ඒ ඉලක්කය සපුරා ගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසාම ඉලෙක්ට්‍රොනික කාඩ් පත් හඳුන්වා දෙන්නට පටන් ගත්තා. ඒක සාර්ථකව ලෝපුරා ක්‍රියාත්මක වන අතර ඇත්තටම ඒක අපේ මුදල් පසුම්බිය බවට පත් වුණා. භාණ්ඩා සේවා විකිණීමට සහ මිලදී ගැනීමට අදටත් එය සාර්ථකව පාවිච්චි වෙනවා. ඒත් එහි දුරුකම් වලදී බොහෝමයක් තියෙනවා. අංක ගණිතය භාවිතා කරමින් මුදල් වංචා කිරීමට වගේම කාඩ් පත අස්ථානගත වීම හරහා බොහෝ අලාභයන්ට අපට මුහුණ දෙන්නට සිදු වෙනවා. ජේසුස් වහන්සේගේ අනාවැකිය සම්පූර්ණ කරන්නට තාක්ෂණය මේකට හොඳ අත්වැලක් දීලා තියෙනවා. යම් සලකුණක් ශරීරගත කිරීම තුළින් නෝට්ටු භාවිතය වගේම විවිධාකාර මුදල් වංචා මුළුමනින් නැවැත්විය හැකි බවට අද තාක්ෂණය ඔප්පු කරලා තියෙනවා. ජේසුස් වහන්සේ කියු ලෙසටම නළලට හෝ දකුණ අතට ඒ සලකුණ ලැබෙන්නේ අපගේ ස්නායු පද්ධතියට මුළුමනින්ම ග්‍රහණය වීම සඳහායි. දැන් ලෝකයේ පුරා සුපිරි වෙළඳසැල් මේ ලකුණ ප්‍රවර්ධනය කරන්නට විශේෂ වෙළඳ වට්ටම් දෙමින් දිරිමත් කරමින් ඉන්නවා. ජීවත් වීමට අපට ආර්ථිකය අවශ්‍යයි. ආර්ථිකයට මේ ලකුණ අවශ්‍යයි. ඒක ප්‍රතික්ෂේප කළොත් අපිට මැරෙන්නට සිදු වෙනවා. මේ ලකුණ ශරීරගත වූ සැනින් අපට ලෝකෙන් හැංගෙන්නට බෑ. අපි කොහේ හිටියත් එතන ඉඳලා අපි හැමෝම නමක් නැති අංකයක් බවට පත් වෙනවා. ඒ අංකය තුල අපේ වත්කම්, වෛද්‍යවත් අධ්‍යාපනයේ පරම්පරාව, රැකියා, රුධිර වර්ග, හැකියාවන් සියල්ල අන්තර්ගත වෙනවා. එතන ඉඳලා අපි නිදහස් කැමැත්තක් නැති රෝබෝ කෙනෙකු බවට පත් වෙනවා. ඒ විදියටම ගියාම පරිගණක මොලයකින් මිනිස්යව මුළුමනින්ම පාලනය කරපු වහලෙක් බවට පත් කරනවා. ජේසුස් වහන්සේ අපේ අනාගතය උදෙසා දුන් මේ සංවේදී භයානක කරුණු ගැන අප දැනුවත් වෙමු.